යන්නේ කොහොමද YouTube channel එකක views ප්‍රමාණය වැඩි කරගන්නේ සහ subscribe ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එකත් click කරලා මම දාන අලුත් වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට ඒක හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඒක views ප්‍රමාණය වැඩි කරගන්න tips 5ක් කියලා දෙනවා. ඒ tips 5 වීඩියෝ එකේ ඉස්සරහදී මම පැහැදිලි කරනවා. ඒ tips 5 ඔයගොල්ලන්ට වැදගත් වෙනවා නම් මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ. ටිප් එක විදියට ආකර්ෂණීය thumbnail එක. සමහර ප්‍රේක්ෂකයෝ ඉන්න thumbnail එක දැකලා ඒ වීඩියෝ එකට එන පිරිසක්. සමහර කට්ටිය ඉන්න වීඩියෝ එකේම අදාළ පැහැදිලි කොටසක් දාලා ඒකම thumbnail එකට දාන කට්ටියක්. සමහර ප්‍රේක්ෂකයෝ වැඩි පිරිසක් ඉන්නේ ඉතින් එඩිට් මොකක් හරි කැන්වා වගේ වෙබ්සයිට් එකකට දාලා එඩිට් කරලා ගන්න ෆොටෝ එකකට. ඒකින් දැන් මම නම් හිතන්නේ මේ වගේ සමහර ඒ thumbnail එකට දානවා හොඳයි කියලා ඒව දැකලා තමයි මිනිස්සු වැඩිපුර එන්නේ. ඒක අපිට පළවෙනි ටිප් එක විදිහට ගන්න පුළුවන්. පළමු තත්පර 30 ඇතුළත දාන වීඩියෝ එකේ විශේෂ තැන් තියෙනවා නේද? අන්න ඒව highlight කරලා වීඩියෝ එකේ මුල් තත්පර 30ට දාන්න පුළුවන් නම් මිනිස්සු බලන ප්‍රේක්ෂක ප්‍රමාණය වීඩියෝ එකේදී වැදගත් වෙනවා කියලා හිතනවනම් ඒ ප්‍රේක්ෂකයාට වීඩියෝ එකේ අවසානයේදී රැඳී ඉන්නවා. ඒ ටිප් එක හොඳ ටිප් එකක් කියලා මට හිතන්න පුළුවන්. YouTube එකේ views ප්‍රමාණය views count එක වැඩි කරගන්න. අපි දැන් යමු තුන්වෙනි ටිප් එක මොකක්ද කියලා. තුන්වෙනි ටිප් එක විදිහට SEO ඒ කියන්නේ search engine optimization. ඒකෙන් කරන්නේ දැන් අපි tech channel එකක් කරනවා. tech channel එකට අදාළ review එකක් කරනවා. ඒ ටෙක් වීඩියෝ සාමාන්‍යයෙන් ඒකට අදාළ හැෂ්ටැග් තියෙනවා. දැන් ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිටල් එකේ හැෂ්ටැග් ටික දාලා දැන් කවුරු හරි සර්ච් කරනවා නම් ඒ වීඩියෝ එක මුලින්ම සර්ච් මේකේ එන්න. ඒකෙන් දැන් අදාළ මොකක් හරි ටෙක් පැත්තෙන් කරනවා නම් ඒ ටෙක් පැත්තට අදාළ හැෂ්ටැග් ටික ඒ වීඩියෝ එකේදී ටයිටල් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දැම්මම නම් ඒ වීඩියෝ එක මුලින්ම උඩට පෙන්නනවා. ඒකෙන් තව views count එකක් අපිට වැඩි කරගන්න පුළුවන්. තව ටිප් එකක් විදියට YouTube short දාන්න පුළුවන්. ඔයාගේ channel එකේ වීඩියෝ එකක් කරනවා නම් ඒ වීඩියෝ එක සමහර විට ඒ short එකේ ටයිටල් එක විදියට දානවා coming soon වීඩියෝ කියලා එකට. එතකොට වීඩියෝ එක ඒ channel එකෙන් බලන්න ඉන්න ප්‍රේක්ෂක ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න සාමාන්‍යයෙන් අර ප්‍රේක්ෂක ප්‍රමාණය ඒ channel එකේ රැඳී ඉන්න පුළුවන් කාල සීමාවක් තියෙන. ඒකින්ද ඒකත් හොඳ ටිප් එකක් විදියට ගන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. මම කරන tech gadget review එහෙම මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. මම කරන vlog මම යන travel කරන videos ටික මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.